ඉතින් පහුගිය ටිකේම ලංකාවේ තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි මේ පාතාල ක්‍රියාකාරකම් නිසා ඇතිවෙන වෙඩි තැබීම්. ඉතින් මේක දවසෙන් දවස වෙන්න ගත්ත හින්දා කාලයක් යද්දී අපි කියන්න ගත්තා මේක මේ දවසේ වෙඩිල්ල තරමටම වෙන ක්‍රියාවලියක් කියලා. ඉතින් පහුගිය ටිකේ පාතාල ක්‍රියාකාරීන් ගොඩක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත නිසා මේක දැන් අඩු වෙලා කියලා මතයක් තියෙනවා. ඉතින් අපි බලමු ඇත්තටම මේක අඩු වෙලාද කියලා. ඉතින් මේකට අපිට අවශ්‍ය වෙනවා පහුගිය අවුරුදු දෙකේ මම සලකන්නේ 2024 සහ 25 අවුරුදු දෙකේ සියලුම වෙඩි තැබීම් වල විස්තර. ඉතින් ඒකට මම යූස් කරන්නේ මේ Newswire කියන වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකේ තියෙනවා X account එකක්. ඉතින් මේ X account එක යූස් කරලා මම ඒ data ටික අරගෙන ලිස්ට් එකක් හදලා දෙන්න 2025 24 සහ 25ට කියලා මම Grok AI එකට කියනවා. ඊට පස්සේ එයා මට මේකේ ලිස්ට් එකක් හදලා දුන්නාම ඊළඟට මම කරන වැඩේ තමයි මේ ලිස්ට් එක මට ඇරේ එකකට හදලා දෙන්න කියනවා. මොකද මම මේක ටයිම්ලයින් එකකට ඇඳ ගන්න අවශ්‍ය වෙන හින්දා. ඉතින් මෙන්න මේ විදිහේ ලිස්ට් එකක් තමයි එන්නේ. ඊළඟට අපි කියමු මේකට මේ ලිස්ට් එක කන්වර්ට් කරලා දෙන්න කියලා ඉවරලා ඇරේ එකට ඩේට් එකයි ලොකේෂන් එකයි ඩිස්ක්‍රිප්ෂන් එකයි කියන ෆීල්ඩ් තුනත් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ඇරේ එක එන්නේ සම්පූර්ණ ලිස්ට් එකක්. ඉතින් ඊළඟට අපිට කරන්න ඕනේ මේක ටයිම්ලයින් එකකට කන්වර්ට් කරගන්න එක. ඒකට අපිට ආපහු Grok එකටම කියන්න පුළුවන් මෙන්න මේ data ටික use කරලා ටයිම්ලයින් එක හදන්න. හැබැයි ටයිම්ලයින් එකේ weekly incident count එක y axis එකට ගන්න කිය. ඉතින් එතකොට එයා කෙලින්ම අපිට දෙනවා Python program එකක්. මේ Python program එක ඇත්තටම Grok එකේ එතනම ඉඳලා අපිට run කරන්න පුළුවන්. copy paste කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට එන result එක මෙන්න මේ වගේ result එකක්. ඉතින් අපිට මේ result එක බැලුවාම පොඩි අදහසක් ගන්න පුළුවන්. ඇත්තටම මේ කියන දේ මේ කියන විදිහට වෙනවද කියලා. ඇත්තටම මට නම් පේන්නේ තාම පොඩි අඩුවීමක් තියෙනවා අන්තිම සති කීපයේදී. නමුත් ඒක සැලකිය යුතු අඩුවීමක් මේකෙදි නම් පේන්නේ නැහැ. ඉතින් ඒක හින්දාම මම මේක තව විදිහකට අඳින්න තීරණය කරා මාසෙ ගානේ කවුන්ට් එක බලන්න. ඉතින් මේ තියෙන්නේ ඒකෙදිත් පේනවා පොඩි අඩුවීමක් මේ සැප්තැම්බර් මාසෙදි වෙලා තියෙනවා කියලා ඉවරලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේක තව දුරටත් ගිහිල්ලා බිඳුවට මේ වගේ වෙඩි තැබීම් නැති වෙලා. ඉතින් ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝ වලට කැමති නම් ලයික් එකක් දාන්න, subscribe කරන්න. ඔයගොල්ලන්ගේ මොනවා හරි අදහසක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. අනිත් අයටත් බලන්න share